අද පොඩි වීඩියෝ එකක් ගෙනාවා ඔයගොල්ලන් වෙනුවෙන්. ගොඩ කාලෙකට පස්සේනේ මම මේ වීඩියෝ එකක් ගේන්නේ ඔයාලට. ඉතින් සැලූන් එකේ වැඩත් එක්ක ටිකක් බිසි වුණා පහුගිය දවස් ටිකේ. මං හිතන්නේ මාස 2-3ක්ම. ඒ නිසා වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. පුළුවන් වෙලාවට හැම වෙලේම වීඩියෝ එකක් ගේන්න ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා. අද ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. මං ගොඩ කාලෙකට පස්සේ තමයි ඩීප් ක්ලීන් කරන්නේ මගේ කිචන් එක. ඒ වීඩියෝ එක තමයි ඔයාලට අද මම ගේන්නේ. ඉතින් මං හරි ආසයි මගේ කිචන් එක, මගේ ගෙදර, මගේ සැලූන් එක, මගේ අනිත් වැඩ කරන තැන් ඔක්කොම පිරිසිදුවට නීට් එකට තියාගන්න. මෙහෙමයි හැම වෙලේම එහෙම නීට් එකට තියනවා කියලා කියන්නේ මම. ඒ වුණාට මම පුළුවන් හැම ටයිම් එකකදීම ඒවා පිළිවෙලට නීට් එකට තියාගන්න ඇත්තටම try එකක් දෙනවා. මගේ කිචන් එක ලොකු වැඩි ටිකක් මට ඒක මගේ ප්ලෑන් එකේ අනුව ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ මට ඇත්තට මෙච්චර දැනුමක් තිබුණ නැහැ කොහොමද ගෙදර ප්ලෑන් එක අඳින්නේ කියලා. ඔන්න අලුතෙන් ගෙවල් හදන්න ප්ලෑන් කරගෙන ඉන්න අයට මම කියන්නේ සාමාන්‍ය පොඩි කිචන් එකක් ඕගොල්ලෝ හදා ගන්නවා නම් ඇත්තටම හොඳයි. මොකද ක්ලීන් කරන්න ගියාම සෑහෙන වෙහෙසක් මහන්සියක් දරන්න ඕනේ. ටයිම් එක වේස්ට් වෙනවා. ඒ වෙනුවෙන් ඒකින්ද මේ දැන් මගේ කිචන් එක ටිකක් ලොකුයි. ඒකින්ද මට අර සුද්ධ කරන්න තියෙන ටයිම් එකත් අඩුයිනේ මට. එතකොට ගොඩක් වෙලාවට හැඩි වෙනවා, ජරා වෙනවා. ඒකට කැතයි. ඒක නිසා අලුතෙන් හදන්න ඉන්නවා නම් කිචන් එක ඕගොල්ලන්ට පොඩි ටයිනි විදිහට හදාගත්තොත් හොඳයි කියලා තමයි මගේ අදහස. මගේ ටී කෝන එකක් තියෙනවා මගේ කිචන් එකේ. ඒකට මම සීනි, තේකොළ, කිරිපිටි, කෝපි කුඩු ඒව වෙනම දාගෙන එතන පොඩි ප්ලේස් එකක් තියෙනවා. ඇත්තටම මං නැති වෙලාවක ඕනම කෙනෙකුට ගෙදර ඇවිල්ලා තේ එකක් උනත් හදාගන්න පුළුවන්නේ. එතකොට ඒක පිළිවෙලට තියෙනකොට ලේසි ඕනම කෙනෙකුට. මේ ඔයාලට පේන කවරින් එක මම ගත්තේ මට මතක විදිහට ආපිකෝ සුපර් සෙන්ටර් එකෙන් දැන් අවුරුදු 3-4කට කලින්. ඇත්තට මේක හොඳයි. ඒක මේ මම ඒකට දානවා තේ හදන කෝප්ප, එතකොට අපි කෑම කන්න ගන්න ප්ලේට්ස් ඒ ටික කවර් කරලා තියාගන්න පුළුවන්. එතකොට සත්තු රින්ගන්නෙත් නැහැ. පිරිසිදුවට පිළිවෙලට ඒ ටික තියාගන්නත් පුළුවන්. ඔයාලටත් මේ වගේ එකක් ගන්නවා නම් ඇත්තටම යූස්ෆුල් එක. ඒක ගොඩක් කල් දැන් මම අරගෙන ඒත් හොඳට තියෙනවා ඒක තාම. මගේ ස්පයිසස් බොටල්ස් දාන්න වෙනම රැක්ස් දෙකක් තියෙනවා. ඒ දෙකට මම දාගන්නවා. ඒ බොටල් සාමාන්‍යයෙන් මම උඩින් ඒ කියන්නේ පිටින් විතරක් හොදන වෙලාවලුත් තියෙනවා. මේතනදී නම් ඔක්කොම මම හොඳට හොදගත්තා. හොදගෙන වේලගෙන ස්පයිසස් දාලා තියෙනවා. සමහරක් ඒවට දාලත් නැහැ. තාම ඒ ටික ඒ විදිහට arrange කරගත්තා. ඔයාලකෙත් කිචන්ස් වල තියනවා නම් කියන්නේ පොඩි පොඩි items කොහොමද ඒව arrange කරගන්නේ කියලා මට දාන්න inbox එකට message එකක් හරි comment එකක් හරි. එක දෙයක් කියන්න ඕන. ඔයගොල්ලන්ට අර මේ මම මේ සීනි, තේකොළ, කිරිපිටි දාලා තියෙන මේ bottles තියෙනවනේ. ඒ වගේ ඇත්තටම කූඹි යන්නේ නැහැ ඇතුළට. දැන් ගොඩක් අයගේ මේ කිචන්ස් වල තියෙන සීනි බෝතල් ෆ්‍රිජ් එකේනේ තියෙන්නේ. මම එළියෙමයි තියලා තියෙන්නේ. ඒක හොඳට සීල් වෙන එකේ රබර් කෑල්ලක් තියෙන නිසා ඇත්තට මේක හොඳයි. ඒ වගේ බොටල් එකක් ඕගොල්ලොත් ගන්න. මට ඒක ප්‍රයිස් එක නම් මතක නැහැ. දැන් ප්‍රයිස් ගොඩක් වෙනස් වෙලා ඇති. ඒක වීදුරු බොටල් එකක් නේ. ඉතින් අපිට හොදලා හොඳට පාවිච්චි කරන්නත් ඒක ගොඩක් පුළුවන්. දැන් මම අරගෙනත් මං හිතන්නේ අවුරුදු 5ක් විතර වෙනවා මේ බොටල්ස් ටික අරගෙන. මේක නම් මේ බටර් දාන එකක්. බටර් දාලා වහන එකක්. මේක මගේ අක්කා මට රටින් එපු එකක්. ඒකේ උනට මම බටර් නම් දාන්නේ. ඒක මම එළියෙන් ලස්සනට තියලා තියෙන එක ලස්සන නිසා. ටිකක් ඉතින් කිචන් එක පොඩ්ඩක් ලස්සන වෙන්න ඕනේනේ. එතකොට අපිට වැඩ කරන්නත් ආසයි, උයන්නත් ආසයි. ඒක නිසා මම මේ නයිෆ් හැන්ඩල් එක ඒකේ ස්පූන්ස් දාන්නත් පුළුවන්. මම ඒක නම් අරගෙන ගොඩක් කල් මට දැන් අලුත් එක්කට යන්නත් වෙලා තියෙන එක ටිකක් පරණයි. මම දැක්ක ආපිකෝ එකේ තියෙනවා නයිෆ්ස් දාන්න ලී වලින් හදපු ඒවත් තියෙනවා.
හරි ලස්සනයි. ඒක ප්‍රයිසස් මට මතක නැහැ. ඔයාලටත් පුළුවන් ඒ නයිෆ්ස් දාන්න තියෙනවා. ඒකේ ස්පූන්ස් දාන්නත් තියෙනවා. ඒ වගේ ඒවා ගන්න තියෙනවනේ. එහෙම ගන්නත් පුළුවන්. මේ ඔයාලට පේන්නේ මම වලං අල්ලන එක. ඒක රබර් එකක්. ඒක අත පිච්චෙන්නේ නැහැ ඒකෙන්. ඒ වගේම මට ගොඩක් තියෙනවා කලර්ස් ගොඩක්. ඔයාලටත් ඕන නම් කියන්න මං ගාව තියෙනවා. ඔයාලටත් ඒවා මිලදී ගන්න පුළුවන්. ලොකු ගාණක් නැහැ. පොඩි ගාණක් තමයි යන්නේ. මෙන්න මේ විදිහට ඉතින් මම පොඩ්ඩක් මගේ කිචන් එකේ බඩු ටික arrange කරගත්තා. මේක මේ මට ගලව ගන්න බැරුව පොඩ්ඩක් දැඟලුවා. මොකද අපේ බබා මේක හයි කරලා. මම ඇත්තටම මේක කේක් මික්ස්චර් එකක්නේ. මේක මම ඇත්තටම වැඩ කරන්න දන්නේ නැහැ. මම කේක් හදන්න දන්නේ නැහැ. ඉතින් මගේ හස්බන්ඩ් තමයි කේක් හදන්නේ. ඒක මට ඒක ගලව ගන්න බැරි වුණා උදේ. ඒක නිසා මම ඒ තියෙද්දි මෙහෙමම ක්ලීන් කරලා ඒක මම ලස්සනට තියාගත්තා. මම හිතුවා මේ අවුරුද්දේ මම කොහොම හරි කේක් හදන්න ඉගෙන ගන්නවා කියලා. ඒක මගේ විෂන් බෝඩ් එකේ නැහැ. නමුත් මම හිතුවා ඒක දැන් ඉගෙන ගන්න ඕනේනේ ලේඩි කෙනෙක් විදියට කියලා. දැන් මේකේ නොසල්ස් අනම්මනම් තියෙන හැම දෙයක්ම තියෙන කේක් හදන්න තියෙන බඩු. ඉතින් මම ඒ ටික ඔක්කොම ක්ලීන් කරගෙන එක තැනකින් තියාගත්තා. එතකොට මට ලේසි ඒ ටික හදාගන්නත් බලමු. මම ඔයගලන්ට වීඩියෝ එකක් ගේනම්කෝ මම කේක් එක හදනකොට ෆස්ට් වීඩියෝ එකක්. මම පොඩි ප්ලාන්ට් දෙකක් තියෙනවා මගේ ගෙදර කුස්සියේ. මම ඒක උඩින් තියාගත්තා. මං හරි ආසයි නැචරල් දේවල් කිචන් එකට එකතු කරගන්න. ඒත් එක්ක මගේ බබාගේ හස්බන්ඩ්ගේ චූටි කාලේ මාස 3ක් විතර ඇති මං හිතන්නේ. ඒ කාලේ ගත්ත ෆොටෝ එකක් තියෙනවා. ඉතින් මං ඒක ගොඩක් කලින් ඉඳන් ඒක එතන තියෙනවා. ඒක මං අයින් කරේ නැහැ මේ පාරත්. ඒක එතනින් තියාගත්තා. ඒක මට මෙමරි එකක්නේ. ඒක නිසා මම ඒක එතනින් තියාගත්තා. මම ගොඩක් වෙලාවට ඒක මට එතකොට බැලෙනවා, දකිනවා. ඒ වගේ සුන්දර අතීතයක් තිබුණු කාලේ ඒවා මෙමරිස්. ඉතින් ඒව ලස්සනට මතක් වෙද්දි සතුටින් ඉතින් අපිට ඉන්න පුළුවන් ගත කරන පොඩි කාලේ වුණත් මම කිචන් එකේ සතුටින් ඉන්න තමයි මම හැම වෙලේම උත්සාහ කරන්නේ. ඉතින් ඒක හොඳ නිසා ඒක තියාගත්තා. මේ ඕගොල්ලන්ට පේන්නේ මගේ ස්පූන්ස්, නයිෆ්ස්, එතකොට ෆෝක්ස් අනම්මනම් තියෙන බොක්ස් එකක්. ඒක මම ගොඩාක් කලින් ගත්ත එකක්. ඇත්තටම කියනවා නම් මම කිචන් ඇප්ලිකන්ස් මේ ළඟදි ගත්තේ නැහැ. මේවා පරණයි. එනකොට මම ඒවා ක්ලීන් කරන හින්දා ඒවා හොඳට තියෙනවා. ඒ බොක්ස් එකට දාලා වැහුවාම සත්තු යන්නේ නැහැ නේ. ඒක නිසා මම ඒ විදිහට ඒ බොක්ස් එකට දාලා ඒ ටික තියාගන්න. ඒ කියන්නේ මම ඉක්මනට ගන්න අවශ්‍ය වෙන්නේ නැති ඒවා තමයි ඒකට දාලා තියෙන්නේ. මගේ ගාව තියෙන ඉන්ඩක්ෂන් කුකර් එකක්. ගෑස් එකේ වුණාම මම ඒකෙනුත් උයන වෙලාවක් තියෙනවා. ඉතින් ඒක මම ගොඩක් වෙලාවට යූස් කරන්නේ නැහැ. ඊට අමතරව මම බොක්සස් ලොකු මේ වගේ ඒවා තියාගෙන ඉන්නවා. බබාගේ කෑම වර්ග දාන්න, ඒ කියන්නේ නූඩල්ස්, පැස්ටා වගේ ඒවා දාන්නයි. එක්ස්ට්‍රා මොන හරි බඩු ගෙනාවහම ඒව දාන්නයි බොක්සස් දෙකක් තියෙනවා. ඒ බොක්සස් දෙකට මම ඒ විදිහට දාගන්නවා. ඒවා දැන් මේ ක්ලීන් කරලා ඩ්‍රයර් කරගෙන ඒ ටිකට දාන්න තමයි හදන්නේ. මගේ ඇත්තටම අපි උයන භාජන තියෙනවනේ. ඒවා තියෙන්නේ එක රැක් එක්ක. මම රැක් එක්ක ඒක ඒ ටික දාලා තියෙනවා. ඊට අමතරව මේ ඔයගොල්ලන්ට පේන්නේ වලං එහෙම හොදලා ඒවා වේලෙන්න වතුර පෙරෙන්න මෙන්න මේ වගේ යටින් ට්‍රේ එකක් තියෙන එකක් තමයි මම අරන් තියෙන්නේ. මේකත් මං හිතන්නේ ගොඩාක් කල්ලා ගත්ත එකක්. මං ඇත්තට මේක කොළ පාටින් හෙව්වා, ලා කොළ පාටින්. එනට මට එහෙම ගන්න බැරි වුණා. මේ කලර් එක තමයි තිබුණේ. දැන් ඒකේ කලර් එකත් ෆේඩ් වෙලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට අපිට ඕන භාජන ටික හොදලා ඉවර වෙලා එකකින් නැමුවහම වතුර ටික ඔක්කොම පෙරේලා ඩ්‍රයර් වෙනවනේ. එහෙම තියලා පස්සේ තමයි මම ඒවා අනිත් දවසේ තියන්න ඕන තැන්වල ඒ ටික arrange කරගන්නවා. ඉතින් මම මේ බඩු ටික අද හරි ගස්ස ගත්තට මම ඊට කලින් දවසේ රෑ ඔක්කොම ක්ලීන් කරා. ඒ කියන්නේ බඩු ඔක්කොම ටික අයින් කරලා ඔයාලා මුලින්ම දකින්න නැති ඔක්කොම ටික අයින් කරලා ටයිල්ස් හොදලා බිමත් ඒ වගේ හේදුවා. මගේ ඇත්තටම කිචන් එක බලන්නකො ගොඩක් ලොකුයි.
ඒක නිසා මේ මට පොඩ්ඩක් ඒක ක්ලීන් කරගන්න එක දවසකින් අමාරුයි. ඒක නිසා මම කලින් දවසේ ඔක්කොම හොදලා මේ නැකිට ගමන් තමයි මේ ඔයගලන්ට මේක වීඩියෝ කරලා ගේන්නේ. බලන්නකො මොන හරි ඔයගලන්ට මේකෙන් ගන්න තියෙනවා නම් දෙයක් ගන්න. තව ඔයගොල්ලන්ගේ අයිඩියාස් තියෙනවා නම් මට ගන්න පුළුවන් ඒවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. කමෙන්ට් එකක් දාන්න මට. ඉතින් මේ විදිහට තමයි මගේ කිචන් එක මම අද arrange කරගත්තේ. ලස්සනයිද හොඳයිද අඩුපාඩුවක් තියනවාද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මගේ channel එක subscribe කරපු නැති අය ඉන්නවනම් මට subscribe කරලා support එකක් දෙන්න.